හරි. ඔව්. අපි මේ ඉන්නේ 6 වෙනි දකුණු ආසියාවේ සෙපටක්කෝ තරඟාවලියේ. ඉතින් අපි ගියම අවුරුද්දේ නොවැම්බර් මාසේ තමයි මේ කණ්ඩායම තෝරගත්තේ නැෂනල් පූල් එකේ හැටියට. අපේ ක්‍රීඩිකාවන් 36 දෙනෙක් ගත්තා. දැන් අපිට ඒකෙන් 32 දෙනෙක් අපි තෝරගෙන ඉන්නවා ෆයිනල් සිලෙක්ෂන් එක හැටියට. ඉතින් අපි මේ ජනවාරි මාසේ ඉඳලා අපිට හොඳ පුහුණුවක් ලැබුණා. ජනවාරි මාසේ ඉඳලා අපි නේවාසික පුහුණු කරනවා. එතන මේකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා අමාත්‍යතුමාට. එතුමා අපිට මේ නිවාස සංකීර්ණය ලබා දුන්නා. කෑම පවා හැමදේම ඉතින් එතන ක්‍රීඩකයන් 18 දෙනෙක් නේවාසිකව මේ පුහුණුවීම ලබනවා. අනිත් ක්‍රීඩකයෝ මේ සමහර රැකියා කරන දේ කරන්නේ නැහැ. ඉතින් එදා ඉඳලා අපි හොඳ තරඟාවලියකට සූදානම් වීමක් තියෙනවා. මෙවර ඇත්තටම අපි පුහුණු වීමේ අපේ මේන් ටාගට් එක ගෝල්ඩ් මෙඩල් එක. අපි ඇත්තටම ගිය අවුරුදු කීපෙම අපිට ගෝල් පදක් හම්බුනේ බ්‍රෝන්ස් මෙඩල්ස්. ඉතින් මේ සැරේ අපි ගෝල්ඩ් මෙඩල් එක. ඒක තමයි අපේ ටාගට් එක. අපි තරඟ කරන්නේ ගෝල්ඩ් මෙඩල් එක සඳහා. ඒකට අපි උත්සාහයක් කරනවා. හැබැයි අපි ක්‍රීඩකයෝ එතනට ඇවිල්ලා තිනවා. මේ ඇත්තට කියමු වැට කර ඉන්නවා. ඉතින් ඒකේ අපි උපරිම ජයග්‍රහණය තමයි මේ සැරේ දන්නවන්නේ. ලංකාවට කීර්තියක් ලබා දෙන්න කැමති. ඉතින් මම මේ අවස්ථාවේදී කැමති මගේ රාජකාරිය හැටියට ප්‍රධාන පුහුණු කරේට මම මේ වැඩේ රාජකාරිය හොඳටම කරනවා. අනිවාර්යෙන් ඒක ජයග්‍රහණය ගේනවා. මේ අවස්ථාවේ අපේ ෆෙඩරේෂන් එක සූතිවන්ත වෙනවනේ අපිට ගොඩාක් පහසුකම් ලබා දීලා තිනවා. ඒ කට්ටිය මහන්සි වෙනවා ක්‍රීඩා මේ තරඟවලට තබන්න. ඉතින් ඒකේ රිසල්ට් එක මගෙන් තමයි අන්තිමට යන්න ඕනේ. මේ ක්‍රීඩකයෝ තමයි යන්න ඕනේ. ක්‍රීඩකයන් උපරිමේ ගේන්න තමයි මගේ උත්සාහය. ජයග්‍රහණය නියතයි. මොන කවුද සහභාගී රටවල් මොන රටවල් සහභාගී? රටවල් 5ක් සහභාගී වෙලා තිනවා. ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, නේපාල්. ඉතින් මේ තරඟ රටවල් 5 අපි පෞගිය අගිරෙන් අපිට බ්‍රෝන් වෙනස් තමයි හම්බුනේ. මේ සැරේ අපි කිව්වා ඉතින් යන්න හදනවා. ඉතින් ඒගොල්ලෝ ඉන්දියාව තමයි අපිට චැලෙන්ජ් එකකට තියෙන්නේ. සම ඉන්නවා නේපාල් and බංග්ලාදේශ්. ඉතින් අපිට අපේ හෝම් ග්‍රවුන්ඩ් හින්දා අපි ජයග්‍රහණය අනිවාර්ය කියලා ගෝල්ඩ් මෙඩල් ජයග්‍රහණය අපි අනිවාර්ය කියලා අපි ඉන්නේ. කවද්ද කොහෙද මේක තියෙන්නේ? පෙබරවාරි මාසේ 7-8 සෙන්ට් ජෝසප්ස් මරදාන ඉන්ඩෝ කෝට් එකේ උදේ මම 8 ඉඳලා රෑ 7 වෙනකම් කියන්න ඉඳ තියෙනවා. ඔබ හැමෝම මේ තරගාවලිය බලන්න එන්න කියන මේක උද්‍යෝධිමක ඒ කියන්නේ මේක ක්‍රීඩාවේ මේ අමුතුම ආර්ට් එකක් තියෙන තරගයක්. ඉතින් මේක ගොඩක් පරණයි. ඒ වුණත් මේ දෙවෙනි වතාවට තමයි මේ ලංකාවේ මේ සවුත් ඒෂියන් තරගාවලිය පවත්වන්නේ. ඉතින් අපිට ගිය සැරේත් මෙඩල්ස් හම්බුණා. මේ සැරේ ඊට වඩා මෙඩල්ස් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.